Welcome to News G Reporters. ඔව් සුබ දවසක් වේවා කියලා ඔයගොල්ලෝ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. අදත් මේක සිටින්නේ නිවුස් ජී රිපෝටර් YouTube නාලිකාවත් සමගින් මුලින්ම මතක් කර සිටිනවා channel එක subscribe කර සිටින්න. මොකද මේ වගේ වටිනා කියන වීඩියෝ ඔබට මුණ ගැහෙන්නේ අපේ channel එක subscribe කරොත් තමයි. හරි. දැන් මුලින්ම යමු වීඩියෝ එකට. අපි අද කතා කරන්නේ විශ්‍රාම නැටුම් විෂමතාවය. විශ්‍රාම වැටුප් විෂමතාවය ගැන කතා කරද්දී වැටුප් තල කීපයක් තියෙනවා අපිට දැනගන්න පුළුවන් 2020ට කලින් 2020ට පස්සේ 2020ත් 24ත් අතර 25ට මේ අලුත්ම කණ්ඩායම 25න් පස්සේ ඒ වගේ කීක කැටගරි අපිට දැනගන්න පුළුවන්. ඒ අනුව අපිට දැන් රජයෙන් එළියලා තියෙනවා මේ අපේ මේ රාජ්‍ය සේවක සංගම් වැටුප් වැඩි කිරීම. 2025 වැටුප් තලයටම පිහිටවලා අර පෙර කී වර්ග ඒවත් 2025 වැටුප් තලයටම පිහිටුවා වැඩි කිරීම සිදු කරන්න කියලා ඒ සංගම් ඉල්ලලා සිටින රජයෙන් ඒක වඩා සාධාරණීය යෝජනාවක්. හැබැයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මේ විදියට කරන්න ගියොතින් මාසිකව රුපියල් බිලියන 20ක් මේ වෙනුවෙන්ම වැය වෙන එකයි. මාසිකව රුපියල් බිලියන 20ක් කියන්නේ සුළුපටු ගාණක් නෙවෙයි. ලංකාව වගේ දියුණු වෙමින් පවතින විශේෂයෙන්ම පහුගිය දවස්වල බංකොලොත් වෙච්ච ඒ වගේ රටකට. එම ගත්තොතින් වාර්ෂිකව රුපියල් බිලියන 450ක් විතර යනවා රජයට මේවා හොයාගන්න. සරලම දේ කිව්වොතින් මේකට තියෙන සරලම දේ කිව්වොතින් විශ්‍රාම වැටුප් විෂමතාවය එකවර දීම විශ්‍රාම වැටුප් විෂමතාවය එකවර දීම වෙනුවට අදියර කිහිපයකින් ලබා දීම තමයි රජය විසින් යෝජනා කරලා තියෙන්නේ. මොකද එහෙම දීම තමයි වඩාත්ම ආලෝචිත විසඳුමක් වන්නේ කියලා ඕන කෙනෙක්ට තේරෙනවා. මෙම සාකච්ඡාවලදී කෙසේ වෙතත් විශ්‍රාමිකයන්ට ධනාත්මක බලාපොරොත්තු ගෙන දීමට පුළුවන්කමක් ලැබිලා තියෙනවා කියලා අපිට තේරෙන්න පුළුවන්. මොකද මේක කණ්ඩායමක් ලෙස සලකලා තනි කණ්ඩායමක් ලෙස සලකලා ගැටලුව විසඳන්නේ නම් මේ සම්බන්ධව සුබවාදී අදහස් ලැබෙනවා කියලා ඔප්පු වෙලා තියෙනවා. කෙසේ වෙතත් විශ්‍රාමිකයන්ට ධනාත්මක අදහසක් ලබා දීම තමයි රජයේ ඉන්න ඒ විත්තිය සංගම් වලත් ප්‍රමුඛතම බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒකට වඩා සුබවාදී එළියක් ලැබිලා තියෙන කියන එක තමයි ඒ වෙනකොට අපිට ආරංචි මාර්ග වලින් දක්න ලැබෙන තොරතුරු වලින් දක්න ලැබෙන ගොඩක් වෙලාවට 2026 බජට් එකකින් අයවැයෙන් මේ සම්බන්ධව විශ්‍රාමිකයන්ට ඉතාමත් ධනාත්මක කොලේලියක් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. මගේ අලුත්ම channel එක අඩුපාඩු ඇති ඒවා කමෙන්ට් කරන්න යන්න. channel එක subscribe කරලා මට සහයෝගයක් දෙන්න.